ආයිබෝවන් කියලා පිළිගන්න වෙන්න වගේ මදත් ඔයාලා ඔක්කොම ටිච්චිත්ලාර YouTube channel එකට මම අද ඔයාලට කියලා දෙන්නේ කොරියන් ඉගෙන ගන්නවා නම් ඔයාලට ගොඩාක් වැදගත් වෙන app එකක් ගැන. ළමයි කොරියන් භාෂාව ඉගෙන ගන්න හුරු වෙලා ඉන්නවා. ඒ අයට වැදගත් වෙන ගොඩාක් වැදගත් වෙයි මේ app එක. මොකද මේ app එකේ පාඩම් 60ම තියෙනවා. ඒක ස්ටෑන්ඩඩ් විදියටත් තියෙනවා, සිංහල විදියටත් තියෙනවා. මේ app එක පාවිච්චි කරාම අපිට ලේසියෙන්ම කොරියන් භාෂාවේ පොත් දෙකම අපිට ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව යන් අපේ වීඩියෝ එකට මතක ඇතුව ටිච්චිත්ලාර YouTube channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. මුලින්ම අපි යන්න ඕනේ මේ විදිහට Play Store එකට. මම Play Store එකට යනවා. ගිහලා මම මෙතනින් search කරගන්නවා EPS topic කියලා. මම search කරගත්තට පස්සේ අපිට මේ විදිහට app කීපයක් බලා ගන්න පුළුවන්. මෙතන පාතට ගියාම අපිට බලා ගන්න පුළුවන් මෙතන EPS topic කියලා මෙන්න මේ app එක තියෙනවා. මේ app එක උඩ මේ විදිහට ටච් කරගත්තා. අපිට ඊට පස්සේ මේ app එක install කරගන්න තියෙන්නේ. මම මේ app එක මේ විදිහට install කරගන්නවා. අපිට බලා ගන්න පුළුවන් දැන් අපේ app එක download වෙලා ඉවරයි. අපි දැන් app එකට ගිහිල්ලා බලමු. අපිට බලා ගන්න පුළුවන් app එක මේ විදිහට download වෙලා තියෙනවා. අපි දැන් app එක මේ විදිහට open කරමු. ඕපන් කරාට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් select language කියලා. මම ඊට පස්සේ මෙතන language එක select කරනවා. මම මෙතන ශ්‍රී ලංකා කියලා දානවා. දාලා මම මේක next කරනවා. ඊට පස්සේ මම මෙතන අපිට ඊට පස්සේ මේ වාගේ බලා ගන්න පුළුවන්. අපි මෙතනත් okay කර ගන්න ඕනි. ඊට පස්සේ අපේ මේ විදිහට මේ app එකේ details ටික download වෙනවා. දැන් අපේ ඉතුරු details ටික මේ විදිහට download වෙලා ඉවරයි. මම මේක මේ විදිහට okay කර ගන්නවා. okay කරගත්තට පස්සේ අපිට මේ වගේ notification පෙන්වන්නද කියලා අහනවා. මම මේක allow කරනවා. අපිට දැන් බලා ගන්න පුළුවන් මේ app එකේ තියෙන පාඩම් ටික. මේ app එකේ මේ විදිහට පාඩම් 60ම අපිට බලා ගන්න පුළුවන්. මේ self study ශ්‍රී ලංකා කියන එකට දැම්මට පස්සේ මේ හැම පාඩමක්ම අපිට සිංහලෙන් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට සිංහලෙන් තමයි අපිට ඒවා ටික තියෙන්නේ. මෙතන මේ ස්ටෑන්ඩඩ් කොරියන් කියන එකට දාගත්තට පස්සේ අපිට ඒක ස්ටෑන්ඩඩ් කොරියන් වලින් බලා ගන්න පුළුවන්. මම දැන් ඒකේ details එකත් මේ විදිහට download කරනවා. දැන් අපි ස්ටෑන්ඩඩ් කොරියන් එකේ details ටිකත් මේ විදිහට download වෙලා ඉවරයි. මම මේකත් මේ විදිහට okay කරගන්නවා. ඒකෙත් මේ විදිහට අපිට ගිහිල්ලා ඕනෑම පාඩමක් බලන්න පුළුවන්. මම දැන් මේ self study ශ්‍රී ලංකා කියන එකට ගියාට පස්සේ අපිට ඕනේ පාඩමක් මේ විදිහට බලා ගන්න පුළුවන්. අපිට ඊට උඩින් බලා ගන්න පුළුවන් මෙතනින් මෙන්න මේ වගේ icon එකක් තියෙනවා. මේ icon එක උඩ අපිට මේක touch කරලා අපිට මේ පාඩමට අදාළ voice එකක් download කරගන්න පුළුවන්. මේක උඩ touch කරලා අපිට දැන් මේ පාඩමට අදාළ මේ විදිහට voice එකක් download වුණා. අපිට ඒ voice එක මෙන්න මෙතන මේ විදිහට touch කරලා ඒ අදාළ තැන track එකේ තියෙන අදාළ තැන මේ විදිහට හොයලා play කරගන්න පුළුවන්. දැන් අපිට මෙතන තියෙන track 44 මම මේකට ගිහලා මේ track 44 කියන එක දුන්නාට පස්සේ අපේ track 44 මේ ටිකට අදාළ voice එක අපිට play වෙනවා. ඔහොම අපිට මේකේ ඕනේ පාඩමක් ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන්. මේක ඔයාලට ගොඩාක් වටිනා app එකක් වෙන්න වෙයි කියලා මම හිතනවා. ඔයාලා කොරියන් ඉගෙන ගන්නවා නම් මම ඔයාලට අද කියලා දුන්නු දේ හොඳට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉස්සරහටත් මේ වගේ වටිනා app වීඩියෝ බලා ගන්න, ඒ වගේම අලුත් තාක්ෂණික දැනුම බලා ගන්න ඔයාලා කැමති නම් ටිච්චිත්ලාර YouTube channel එක subscribe කරලා notification අනිවාර්යයෙන්ම all දාලා තියාගන්න. එහෙනම් අද මම මගේ වීඩියෝ එක නවත්තනවා. මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම thank you.